අද මම මේ කියලා දෙන ක්‍රමය පාවිච්චි කළා ඔයාට තව කෙනෙක්ගෙන් ඕනි දෙයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෝල් එකක්, මැසේජ් එකක් මේ වගේ දෙයක් ඔයාට අවශ්‍ය කරන පුද්ගලයාගෙන් මේ ක්‍රමය පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්. මේක සාර්ථක ක්‍රමයක්. විශ්වාසයෙන් කරන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. අපිට මේ කරගන්න මුලින්ම ඕනි වෙනවා හිස් කඩදාසියක්, ඒ වගේම නිල් හරි, රතු හරි, කොළ හරි පාට වලින් පෑනක්. ඊට පස්සේ ඔයාලා මම මේ ඇඳලා තියෙනවා වගේ ඉන්ෆිනිටි මාක් එක ඔයාගේ පැත්තට ඇඳ ගන්න ඕනි. මේක හරියට 8 ඉලක්කම වගේ. මේ විදිහට ඉන්ෆිනිටි මාක් එක ඔයාලා ඇඳගත්තට පස්සේ උඩින් ඔයාලා ලියන්න ඕනි ඔයාට අවශ්‍ය පුද්ගලයාගේ නම. මේ විදිහට ඔහුගේ හෝ ඇයගේ නම ඔයා උඩින් ලියා ගන්න ඕනි. ඊට පස්සේ මෙතන යටින් නැත්නම් තමන්ගේ පැත්තේ හිස් තැනින් අපි ලියන්නේ අපේ නම, තමන්ගේ නම. මේ විදිහට ඔයගොල්ලෝ ලියලා මේ ඉන්ෆිනිටි මාක් එක මැදින් ඔයාලට අවශ්‍ය ප්‍රාර්ථනාව ලියන්න ඕනි. උදාහරණයක් විදිහට මම මෙතන ලියනවා thank you for call me. නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් thank you for message me හරි. ඔයාට ඒ පුද්ගලයාගෙන් අවශ්‍ය දේ ලියන්න. මෙතන ඔයාලට කැමති භාෂාවක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපේ ප්‍රාර්ථනාව ලියාගත්තට පස්සේ ඕගොල්ලෝ මේ ඉන්ෆිනිටි මාක් එක වටේ රවුම් 3ක් අඳින්න ඕනි. ඒ අඳින්න ඕනි දකුණු පැත්තට, ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට. මේ වගේ රවුම් 3ක් ඕගොල්ලෝ ඇඳගත්තට පස්සේ ඔයාලගේ මේ කොලේ තමන් ඉන්න පැත්තට 3 පාරක් නවා ගන්න ඕනි. මේ විදිහට නවා ගත්තට පස්සේ ඕගොල්ලෝ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා කියලා හිතාගෙන ඒක ගැන විශ්වයට ස්තුතිවන්ත වෙලා ඒක පොඩ්ඩක් හිතින් මවන්න ඕනි, සතුටු වෙන්න ඕනි. ඉතින් මේක 100%ක් වැඩ කරන ක්‍රමවේදයක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක කරලා බලලා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට යන්න ජය වේවා.